එතකොට ළමයෙක් වුණත් විභාගයක් කිට්ටු වුණාට පස්සේ බෝධින් වහන්සේ ළඟට ඇවිල්ලා අතුපතු ගන්න මම දකිනවා මමත් දවසක් O level ළමයි මේ බෝධි පූජා තියෙන දවසක මම මේ පරගොඩ පන්සලට මං ආව දවස. එළ මාත් වැඳලා මං ළමයි දිහා බලලා හිටියේ මොන් කොහොමද බෝධි පූජා තියන්නේ. කඩමුණ්ඩි එනවා ඒ පැන් එකක් වක් කරනවා ඉඳ ගන්නවා අම්මලා කුටු කුටු ගන්නවා මොන් වටපිට බලා ඉන්නවා අම්මා ඇස් දෙක පියාන පිරික් කියන අතරේ මොන් ෆෝන් එක ඔබනවා අම්මා කියනවා විභාගෙට ඒ නවයක් ඕන කියලා. අර ගපෝන් එක ඔබනවා. ළමයි කරන්න ඕනේ. ඔය මෙහෙම එකක් තියෙනවා. අම්මා කෙනෙක්ගේ ආශිර්වාදي තාත්තා කෙනෙක්ගේ ආශිර්වාදේ ළමයට ඍජුවම බලපානවා. ඒ ළමයි ආවත් නැත. ඒ නිසා මම ඒක සමච්චලීට ගන්නෑ. අම්මලාගේ ආශිර්වාදේ වටිනවා. අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් කියන්නේ සුළුපටු කෙනෙක් නෙවෙයි. අම්මගේ කටෙන් වචනයක් තාත්තගේ කටෙන් පිට වුණා කියන්නේ ඒක එයාගේ ජීවිතේ තීරණාත්මක වෙනවා. අම්මලා තාත්තලාට වචන වරද්දාගත්තා කියන්නේ ණයට ගහලා පොල්ල වරද්දාගත්තටත් වැඩිය දෙයක්. ඒ නිසායි සංසාරයෙන් සත්වයා ඈතර කරවන්න වැඩිය ලෞතුරා බුදුරජාණන් වහන්සේ වදාළේ මව්ට සත්කාර කරන්න, පියාට සත්කාර කරන්න, මාතා පිතු උපට්ඨානං ඒතම් මංගල මුත්තමන් කියලා වදාළේ. මව්පියන් වරද්දා ගන්න හොඳ නැහැ. ඒ මිනිසුන්ට ගින්දර දෙන්න හොඳ නැහැ. මතක තියාගන්න දුවේ පුතේ උඹලා මහ මිනිසුන්ට ගින්දර දුන්නොත් දින දේ උඹලට ලැබෙයි. වැරදි වෙලා තියෙනවා නම් සමාව ගන්න බෝ සමිතුන් ළඟ. බුදුරජාණන් වහන්සේ වනාහි සමාව දෙන මුනිවරුන් අතර මහා මුනිවරයා. පිහිටවන මුනිවරුන් අතර මහා මුනිවරයා. සරණවන මිනිසුන් අතර මහා සරණයාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේ. මෙතනින් පිහිට ගන්න. ඉතින් විභාගේ දවසට ඇවිල්ලා බෝධීන් වහන්සේ ඒ විභාගෙ වෙනුවෙන් උපස්ථාන කරලා බෝමලුව සුද්ධ කරන්න. පහන් දැල්වන්න. පහන දැල්වනකොට අඳුර දුර වෙලා ආලෝකය පැතිරෙනවා. පහන් පූජාව ප්‍රබල වෙනවා. සවස් කාලේ කරද්දී පහනේ ආලෝකය හොඳට පේනවා. මේ විදිහට යමක් පේනවා වගේ මටත් විභාග වලට මුහුණ දෙද්දී උත්තරේ හොඳට වැටහෙන්න ඔළුවට අවුල් නොවෙන්න මේ පින උපකාර වේවා. යම් කිසි බෝධි පූජාව. ඒ වගේ හිතා කරන්න ඕන. දරුවන් නැති අය ඉන්නවා. සමහර අය දරුවන් නැතුව බෝධි පූජාව තියන්නේ අම්මලා. නැත්නම් හාමුදුරුවෝ. එහෙම නෙවෙයි. තමන් ගිහිල්ලා බෝධීන් වහන්සේගේ මළුව අමදලා, සුද්ධ පවිත්‍ර කළා, මල් පහන් පුදලා, සිල් ගුණ දන් රැකලා, බෝධි මල් මාලා වලින් දෙන්නගේ මතින් මල් මාලාවක් හදලා පුදලා, බෝධි ගුණ කියලා මේ ලෝකෙට ශාන්තිය සැලසුවේ බුදුරජාණන් වහන්සේ, සැනසෙල්ල සැලසුවේ බුදුරජාණන් වහන්සේ. ලෝකේ කෝටියක් මව්වරුන්ට කෝටියක් පියවරුන්ට සිත සැලසුවේ, කෝටි ගණන් දරුවන්ට කෝටි ගණන් දියණියන්ට පුතණුවන්ට සිත සැලසුවේ බුදුරජාණන් වහන්සේ. දුක්වල හිත්වල ගිනි නිව්වේ බුදුරජාණන් වහන්සේ. ඒ නිසා අපේ හිතේ ගින්දරක්පත් වෙලා මේ දරුවන් නැති නිසා. ඒ නිසා මේ කරපු පින්බලෙන් බෝධීන් වහන්සේගේ ආනුභාවයෙන් අපේ ජීවිතේට ආශිර්වාදය සැලසේවා කියලා හිතන එක වරදක් කියලා හිතන්න බෑ. ඒක යාලා කරන බෝධි පූජාව. ඒ වගේ ළමයි විවාහයකට සූදානම් වෙනකොට ඒ චූටි ගෑනු ළමයි ලොකු ළමයි වෙනවා. බෝධි පූජාවක් කියලා මේ ළමයිගේ අනාගතේ අඳුරට යන්න එපා කියලා පහන් දැල්වලා, මේ ළමයිගේ අනාගත ජීවිතේ ගඳ ගහන්න එපා කියලා සුවඳ පතුරලා, මුන්ගේ අනාගත ජීවිතේ ගිනි ගන්න එපා කියලා සිසිල් පැන් පුදලා, මුන්ගේ අනාගතේ කැත වෙන්න එපා කියලා ලස්සන මල් පුදලා ආශිර්වාද කරන්නකෝ. ඒවනේ බෝධි පූජා කියන්නේ. එතකොට එයා බෝධියේ ගුණත් එක්ක තමයි හිතත් එක්ක තමයි ගනුදෙනු කරන්නේ. අන්න උතුම් බෝධි පූජා. පැහැදිලි නේද? එතකොට ඒවත් එක බලනකොට මෙච්චර කාලයක් අපි මේ කඩිමුඩියේ අපේ හිත එකඟ කරගන්න නැතුව මේ කුටු කුටු කාලා යන සිල්ලම මොකද්ද කියලා දැම්ම බලන්න. මතක තියාගන්න විශේෂම දේ මන්නම් ගොඩාක් ආසදී තමයි තමන්ගේ හිතේ රාගය දකින්න කෙනා. ඒ රාගය දුරු කර ගැනීම පිණිස බෝධීන් වහන්සේට උපස්ථාන කරනවා නම් ආසයි මන්න. මගේ බුදුරජාණන් වහන්සේ තම ස්වසන්තානේ සකල රාගයෙන් නැසුවේ බෝසෙවනේ.
ලෝක සත්වයාට රාගේ නසන්න දහම අවබෝධ කළේ බෝසෙවණි. ඒ නිසා අපේ රාගේ නසන්න නම් මේ උතුම් පූජනීය දෙයට ගරු කරන්න ඕන, සත්කාර කරන්න. උතුම් බෝධි පූජා. ඊට පස්සේ තරහා, තමන්ගේ හිතේ තරහා දකින්න කෙනා, ක්‍රෝධය දකින්න කෙනා, නුරුස්වන කම දකින්න කෙනා, පොඩ්ඩ වැරදිච්ච ගමන් තරහා එන අන්න එයා බෝධින් වහන්සේ ළඟට එනවා නම් බුදුරජාණන් වහන්සේ සකල ක්‍රෝධේ තරහව නැසුයි බෝසෙවණි. තරහා නසන දහම අවබෝධ කළේ බෝසෙවණි. මටත් මේ කරන බෝධි පූජාවේ බලයෙන් මගේ හිතේ තරහ නැති වේවා කියලා. අන්න බෝධි පූජා. අන්න ආසයි.